උදේ පාන්දර පට්ට වාසියක් වුණා. පේනවනේ. ඇක්සිලරේටර් කේබල් එක කන මුඩින්ම කැල්ලා ගිහිල්ලා තියෙනවා. ටයර් එකක් යන ගමන් මෙදී කොහොම හරි ඉතින් වැඩේ කරගත්තා. පේනවනේ. වටේම කරගෙන. හැබැයි ඉතින් මැච් එකක් ගහගත්තා. ටයර් එකත් කොහොම හරි ඉවර කරා. මෙතනට නිකන් ආවා මේ ආපු විදිය ගැන කියන්න හදන්නේ. මොකද අපි ගොඩක් වෙලාවට මේ ගෑරේජ් එකක් ළඟදී නෙමෙයිනේ මේ වගේ දේවල් වෙන්නේ. ඒ හින්දා අපි රෑකට හයර් එකක් යනකොට එහෙම නැත්නම් පාරේදී මේ වගේ දෙයක් වුණා. අපිට මේ ගේම් එක ගහ ගන්න පුළුවන් විදියක් ගැන තමයි කියන්න හදන්නේ. පේනවනේ. මේ අරගෙන තියෙන නූල මොකක්වත් නෙමෙයි මේකත් මේ ඔය සරුංගල් යන කාලේට ට්‍රේවිල් එකේ පටලෙච්ච මේ නූලක් තමයි මම ඔය එකව කරලා තියාගත්තේ. අන්තිමට ඒක කොහොම හරි ප්‍රයෝජනවත් වුණා. ඉතින් ඒක මේකේ පොඩි කේබල් එකක් තියෙන. ඉතින් මේක අපි දැන් කොහොමත් මේක වැඩක් නැහැ නේ. මේක අයින් කරනවානේ. ඒක නිසා මේක හරියට මේ ගැටේ දා ගන්න ඕනේ. නැත්තම් සාමාන්‍යයෙන් අපි ගැටයක් ගහන විදිහට ගහගත්තොත් මේක හරියට වෙන්නේ නැහැ, ලිස්සනවා. ඉතින් මේකේ තියෙන මේ කේබල් එක මේ විදිහට පොඩ්ඩක් දෙපැත්තට කරලා මැදින් මෙහෙම ගැටේ දාලා ඉවිල්ලා තමයි මේක හරියට මේ ගැටේ දා ගන්න ඕනේ. එතකොට මේ කොච්චර ඇද්දත් ප්‍රශ්නයක් නැහැ. ගානට වැඩේ වෙනවා. මේක ඉතින් අර නූලෙන් ඇදන් එන්න බැරි නිසා මම මෙතනින් ගැටයක් දාගත්තා මගේ ඇක්සිලරේටර් එක ආවට. එතකොට මට පුළුවන් මෙතනින් මෙන්න මේ විදිහට රේස් කරන්න මෙහෙම. ගෑරේජ් එකක් ගාවට යනකම් නැත්තම් කවුරු හරි උදව් කරනකම් බලන් ඉන්න ඕනේ. ඉතින් අද කාලේ හැමෝම වැඩත් එක්ක බිසි නිසා මේ අමාරුයිනේ තව කෙනෙක්ට උදව්වක් කරන්න. අපි මොනවා හරි මැච් එකක් ගහන්න දැනගෙන ඉඳියා නම් අපිට ලේසියි මේ. ගානට වැඩේ වෙනවා. දැන් ඉතින් ගෑරේජ් එකකට යන්න ඕනේ කේබල් එක දාගන්න. එහෙනම් පරිස්සමෙන් ඔයාලා මේ වැස්සේ බුත් සරණයි.